Welcome back to my YouTube channel. ඔගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඉතින් ඔගොල්ලෝ මගේ channel එකට අලුතෙන් එකතු වෙන යාළුවෙක් නම් මම දසුනි දිසානායක. අද මම ඔගොල්ලොත් එක්ක share කරගන්න හදන්නේ මේ දවස්වල හැමෝම බලන්න යන මෝඩි තරිඳු ෆිල්ම් එක මම බලන්න ගියා. ඉතින් මම හිතුවා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මම අද ගියේ මෝඩි තරිඳු ෆිල්ම් එක බලන්න කළුතර. වෙනදාට මම යන්නේ කේසෝන් එකට හරි නැත්නම් OGF එකේ ෆිල්ම් හෝල් එකට හරි තමයි යන්නේ. ඉතින් මට හිතුණා වෙනසකටත් එක්ක අපේ ගෙවල් ළඟ තියෙන කළුතර ඩොන්ස් ප්ලාසා කියන ෆිල්ම් හෝල් එකට ෆස්ට් ටයිම් ගිහිල්ලා බලන්න එක හොඳයිද කියලා. ඉතින් ඒකට තමයි මං අද ගියේ. ඒකේ ටිකට් එකක් උනේ ළමයි රුපියල් 450යි. ඕගොල්ලොත් කළුතර අවට ඉන්නවා නම් කළුතර වාද්දු අවට ඉන්නවා නම් ඕගොල්ලොත් ඒ ෆිල්ම් හෝල් එකට ගිහින් බලන්න. ඒකත් ඇත්තටම හොඳයි. රුපියල් 450ට worth. ඉතින් ඔයගොල්ලෝ ඒ ෆිල්ම් හෝල් එකට ගිහින් ඒකේ තියෙනවා නීර තියෙනවා ආයු තියෙනවා ඒ වගේම මෝඩි තරිඳු ඒ ෆිල්ම්ස් තුනම තියෙනවා. ඔයගොල්ලන්ටත් ගිහින් බලන්න පුළුවන්. ඒකට පුසල් විදිය දාලා හරියන්න. මේ ඇයිදී සමහරවිට ඉන්නේ ආච්චි. අම්මපා පුතේ ඔය මෝඩකමට සීමාවක් තියෙන්න ඕනේ. අර සම්මන්ති දැකපු ඉන්න හොඳයි. නැත්තම් පුසල් මැරෙනවා. ආරිනේ අම්මා එළවැසි වුණාම පැටි ආහාරක් පැටියෙක් වෙන්න බෑ. චන්ද්‍රබිඳුලි පායා රංගමුනි තෙල්ලි කැදලි තනා ප්‍රේම විනෝදීපා ඔබේ රූපේ මෙවි පේනා සදා සුවගේනා ඕ ජාති මට ඕනා ප්‍රේමලෝකේ ප්‍රමෝදේ පීලා තමයි මේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඕගොල්ලන්ට hina වෙන්න ඕන නම් මේ ෆිල්ම් එක ගිහින් බලන්න. මාරම ෆනි ෆිල්ම් එකක්. ඉතින් ඊට පස්සේ අපි ගියා කළුතර තියෙන මේ පාක් එකට. ගොඩ කාලෙකින් ගියේ නැහැ. ඉස්සර ක්ලාස් යද්දී නම් A level ක්ලාස් යද්දී නම් අපි යනවා. ඉතින් ඒකටත් ගියා ගොඩ කාලෙකින් ගියප නැති හින්දා. ඊට පස්සේ අපි කාලා ඉවර වෙලා එතනදී නම් වීඩියෝස් ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි ලස්සන ෆොටෝස් ටිකක් ගහලා ගෙදර ආවා. ඉතින් මම අද ගියේ අපේ නංගිත් එක්ක. ඉතින් ඕගොල්ලොත් මෝඩි තරිඳු ෆිල්ම් එක බැලුවේ නැත්නම් ගිහින් බලන්න. ඉතින් මම අද හිතනවා ඕගොල්ලෝ මගේ vlog එකට කැමතියි කියලා. So guys, thank you for watching. See you next time. Bye. ඕගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා තියාගන්න. Bye bye. සිනාසලයි ප්‍රබෝධයෙන්